සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද මගේ ආදරණීය යාළුවෝ ටික හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් මේ ලෑස්ති නම් වෙන්නේ අර මම ඔයාලට කලින් වීඩියෝ එකේ පෙන්නුවා වගේ අපි වගාවේ ඉදිලා තියෙන මිරිස් ටික කඩන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේක කරන්න ඉතින් හස්බන්ඩ් එනකන් හිටියා. ඒ වුණාට ඉතින් එයා ආවේ නැති නිසා එයා දිහා බල ඉන්න බෑ. ඒ හින්දා චූටි බවත් එක්ක මම දැන් ඒ ටික කඩන්න තමයි යන්නේ. ගසොත් ඉතින් දැන් සෑහෙන්න මේ සවුත් වෙලා තියෙන්නේ. වැස්සක් තියෙනවා. ඉතින් අවුවක් තියෙනවා. ඒ වුණාට මේ මම හිතන්නේ ගසව කාලේ ඉවරයි වෙන්නේ නැති. ඒ හින්දා දැන් මිරිස් හොඳටම ඉදලා තියෙන්නේ. මේ ටික ඔක්කොම දැන් කඩා ගන්න යන්නේ. එතන තියෙනවා අම්මිරිස් ඉදලා තියෙනවා. නයි මිරිස් තියෙනවා. මාළු මිරිසුත් ඉදලා තියෙනවා. ඉතින් ඒ ටික ඔක්කොම කඩාන යන්නේ. හැබැයි ඉතින් ලොකු අපරාධයක් වගේ තමයි උනේ. මොකද මේක බලන්න බැරි වෙච්ච හින්දා ගොඩාක් මේ මිරිස් ඉදුණා. ඉතින් ඒකෙන් අපිට ඒක මේ මිල කරගන්න බැරි වුණා. ඉතින් දැන් මේ ටික කඩලා ඉවර වෙලත් මේ කඩේකට දෙන්න පුළුවන් කියලා නම් කිව්වා. ඒ කියන්නේ අර පොඩි හෝටල් වලට වගේ වඩේ හදන දැන් වලට ඒ වගේ දෙන්න පුළුවන්. ඉතින් වෙන ඉතින් මුකුත් කරන්න විදිහක් නැහැ. මේ බලන්නකෝ අම්මිරිසුත් ඉදිලා තියෙන්නේ. ඒත් මම මේ ඉදිච්ච ඒවා ටික විතරයි මම මේ කඩන්නේ. පැහිච්ච ඒවා අමු ඒවා තියෙනවා. මොකද ඒවා අපිට පරිභෝජනයේට අවශ්‍ය වෙනකොට ඕන වෙනකොට අපිට කඩා ගන්න පුළුවන්. දැනට මේ ඉදිච්ච ඒවා ටික විතරයි කඩන්නේ. මොකද වැස්සටත් දෙමිලා අවුවට වේලිලා නිකන් ගහේම ඉදිලා ඒ කරල එතකොට වැටෙනවා බිමට සවුත් වෙනවා. ඉතින් අපිට අර අමෙන් කඩා ගන්නත් බැරි වෙච්ච හින්දා දැන් මේක ඉදිලා හරි විකුණන්න තමයි හදන්නේ. ඉතින් අන්තිමේදී ඔන්න මේ ඔක්කොම ටික කඩලා ඉවර කරගත්තා මම බලන්නකෝ ඉදිච්ච වගාව අපේ. මෙතන මාළු මිරිස් තියෙනවා. එතකොට අමු මිරිසුත් තියෙනවා ඉදිච්ච ඒවා. නයි මිරිසුත් තියෙනවා. නයි මිරිස් වර්ග නම් 3-4ක් විතර තියෙනවා. ඒ ටිකයි ඔක්කොම ඉදිලා තියෙන්නේ. මේ ටික ඉතින් දැන් කඩේකට දෙනවා ගිහිල්ලා. ගෙදර තියාගෙන කන්නත් බෑ. මෙච්චර ඉතින් කන්න බෑ. අනිත් එක මේ අර අමු එකේ වගේ නෙවෙයි ඉදිච්ච එකේ චුට්ටක් සැර වැඩි ගතියක් තියෙනවා. ඒ හින්දා ඉතින් ඒ වැඩත් කරලා දැන් මේ ලෑස්ති වෙන්නේ හවස තේ බොන්න මොන හරි හදාගන්න කියලා. ඔයාලා මෙහෙමනම් කාලත් ඇති සමහර විට මේ තියෙන බිම්මල්. බිම්මල් වලට මේ අර ක්‍රිස්පි ගතියට බිම්මල් බැදගන්නේ. කෝන් ෆ්ලවර්, කඩල පිටි එහෙම දාලා ලස්සන මේ බැටර් එකක් වගේ එකක් හදලා ඉතින් බිම්මල් ටික බැද ගන්න හදන්නේ. මේක ඉතින් සෝස් එකේමත් කන්න පුළුවන් නැත්නම් නිකන් උනත් කන්න පුළුවන්. හැබැයි ඉතින් මේ නතර වෙන්නේ නැහැ කන්න පටන් ගත්තාම හරිම රසයි. ඉතින් අපේ ගෙදර නම් නිතරම හදනවා මේ වගේ ඒවා. මේ බිම්මලුත් මේ විදිහටම හදනවා. ඉතින් ගොඩක් වෙලාවට හදලා දෙනවා හස්බන්ඩ්. දැන් ඉතින් ඒකත් හදලා අපි ඉතින් කාලා ඉවර වෙලා මේ දැන් හවස ඉතින් ඉස්කෝලේ වැඩ ටික කරගෙන තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපේ දෙවෙනි පුතාට නම් ඉස්කෝලේ වැඩ නැහැ. වාර විභාග ඉවරයි. එයාට ඉතින් ගෙදර මම දෙන වැඩක් තමයි තියෙන්නේ. පත්තරේ වැඩ හරි. ඒත් අපි දෝනිට ඉස්කෝලේ වැඩ තියෙනවා. එයාට මේ දවස්වල අකුරු ටික නම් කරලා ඉවරයි. ඊට පස්සේ දැන් තුන්වෙනි වාරයට පටන් ගත්තනේ. තුන්වෙනි වාරයට දැන් පිල්ලන් ටික තමයි එයාගේ තියෙන්නේ. එයාට හෝම්වර්ක් උත් දීලා තිබ්බා මේ වගේ. ඉතින් ඒකත් මම එයාට කරන්න කියලා කිව්වා. එයා කරනකන් ළඟ ඉන්න ඕනේ. නැත්තම් එහෙම ඉතින් මේ විදිහට ඉතින් මකනවම තමයි වැඩේ. එකක් ලියනවා ඊට පස්සේ ආයෙ මකනවා. ඒ වගේ. එයාට ඉතින් රොටි හදාගන්න කියලා ලෑස්තුණා. ඉතින් මම මේ විදිහට මේ රොටි හදන්න මේ කබලෙම තියලා රොටි වඩන්න මම අද තමයි ගත්තේ. මොකද මේ YouTube channel එකක් කරන මේ දිනේශිකා නංගිගේ වීඩියෝ එකක් තිබ්බා. මෙන්න මේ විදිහට එයා රොටි හදන්නේ තැටියම තියලා. එයා වෙනම පිඟානක තියලා නෙවෙයි තැටියම තියලා වටේට තමයි වඩන්නේ. මමත් ඉතින් චුට්ටක් try කරලා බැලුවා. මේ තැටියම තියන්නේ නැතුව මේ කබලේ තියලා වඩන්න. ඉතින් ඇත්තටම පුළුවන්. හරිම ලේසි ඒක. චුට්ටක් ඉතින් අතේ වුණොත් අත පිච්චෙනවා. ඉතින් මාළුවක් හැදුවේ නෑ මොකොත්. හැමෝම කිව්වා අපි ජෑම් ගාලා කමු කියලා. ඉතින් උණු රොටි එක්ක ජෑම් ගාලා රැට ඉතින් රොටි කෑවා. ඔන්න ඔය විදිහ තමයි ඉතින් හවස් වරුවක් ගත වුණේ. දැන් ගොඩාක් රැ වෙලා තියෙන්නේ. අද නම් හදත් පායලා තියෙනවා. ඉතින් එහෙනම් අයත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්.
එතකම් පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා හැමෝම. බුදු සරණයි.